හයි යාළුවනේ ඔන්න අද වීඩියෝ එක මම කරන්නේ මම වැඩ ඇරිලා ගෙදර ආපුවම මොනවද කරන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලත් මේ වගේ දේවල් කරනවා ඇති කියලා. එහෙනම් මාත් එක්ක ඉන්න. හරියටම දැන් වෙලාව 11යි. මම ගෙදර එනකොට මොකද මම 10ට සාමාන්‍ය විනාඩි 45ක් පැයක් වගේ කාලයක් යනවා ගෙදරට එන්න. ඉතින් මොන වැඩේ තිබ්බත් රූම් එක දැක්කම ඉතින් නිවන් ගියා වගේ මට. ඉතින් මම මුලින්ම කරන්නේ ඔයාලා නම් මේ දේවල් කරනවත් දන්නේ නැහැ. ඇත්තටම මම මහන්සි වෙලා ඉන්නේ. එතකොට මම බලන්නේ ආපු ගමන් වැඩ පටන් ගන්න නෙමෙයි. ඒක මට කරදරයි. ඉතින් මම මුලින්ම කරන්නේ ඇඳ දැක්කාම ඇඳට ටිකක් හාන්සි වෙන එක. ඉතින් චුට්ටක් වෙලා ඉඳලා මහන්සි ඇරලා මම කල්පනා කරනවා දැන් මට මොනවද කරන්න තියෙන්නේ කියලා. ඉතින් අද මම මුයන්න ඕනේ. මොකද ඊළඟ දවසට කෑම අරන් යන්න මම සාමාන්‍යයෙන් හොටෙල් එකේ කෑම කන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉතින් මට කැවෙන්නේ නැහැ හොටෙල් එකේ කෑම ලුණු එහෙම නැති හින්දා මම සාමාන්‍යයෙන් ගෙදරදී කෑම හදාගෙන යනවා. ඉතින් මම මුලින්ම වැඩ පටන් ගන්න කලින් මම කිව්වා මම ඇඳට හාන්සි වෙලා ඉඳලා ඊට පස්සේ ෆෝන් එක ජුට්ටක් ඔබලා YouTube, Facebook, TikTok පැත්තේ ගිහිල්ලා ෂේප් එකේ ඉතින් ඉන්නවා. මම දන්නවා ඔයාලත් මෙහෙම තමයි කියලා. ඉතින් මමත් එහෙම තමයි යන්නේ. මම ආපු ගමන් වැඩ පටන් ගන්න විනාඩි 10ක් 15ක් විතර ඇඳට වෙලා ඉතින් ෆෝන් එක ඔබ ඉන්නවා. ඊට පස්සේ තමයි රූම් එකෙන් වැඩ පටන් ගන්නෙ. හැඩි වෙලා තියෙනවා නම් මම අස් කරනවා. සාමාන්‍යයෙන් හැඩි වෙන්නේ නැහැ. මම ජනේලේ ඇරලා ගියේ හින්දා මේ ඔය ටිෂු පේපර්ස් එකම හුලඟට ගිහිල්ලා. ඉතින් මම කරන්නේ කොච්චර අස් කරලා තිබ්බත් ආයෙ හැඩි වෙලා වගේ පේනවා නම් මම මේ ටික අස් කරනවා. මට මොකද එච්චර ලොකු රූම් එකක් නෙමෙයි මට තියෙන්නේ. පොඩි රූම් එකක් තියෙන්නේ. ඉතින් මේක හැඩි වෙනවා අඩුයි. මොකද මම හැමතිස්සෙම අස් කරන හින්දා. දැන් ඔය තියෙන බඩු ටික ඇතුළට දාලා ෂේප් එකේ ඉතින් උතන හදා ගන්නවා. එච්චරයි මට කරන්න තියෙන්නේ. මට වෙන මොකුත් නැහැ. අපි මෙහි බෝතල් වතුර තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ටැප් වතුර බොන්න බෑ. ෆිල්ටර් එකක් පාවිච්චි කරනවා නම් ටැප් වතුර බොන්න පුළුවන්. ඒ ඇරෙන්න ටැප් වතුර බොන්න බෑ. ඉතින් බෝතල් වතුර තමයි අපි බොන්නේ. ඒ මොකද කියනවා නම් මේ ටැප් වතුර ටිකක් මලකඩ රහ නිසා. ඒක නිසා ඒක බොන්න බෑ. වෙනම ලෙඩක් ඇදෙනවා ඒව බිව්වොත්. හෙට ඉතින් 10ට වැඩේ ඒකමයි මම කෑම හදන්නේ. කෑම ගෙදර තිබ්බේ නැත්නම් අනිවාර්යෙන් ඊළඟ දවසට ගෙනියන්නත් එක තමයි මම කෑම හදන්නේ. ඒ වගේම එදා රැයට කන්නත් ඒ කෑමම තමයි හදාගන්නේ. මොකද දෙපාරක් කෑම හදන්න බැරි හින්දා මට ලේසි හින්දා එකපාර කෑම හදන ඉතින් රට ඉන්න අය දන්නවා කොහොමද එහෙම හදාගන්න කියලා. සමහර අය සතියට උනත් කෑම හදාගන්නවා. මමත් එහෙම හදනවා. එහෙමම කියන්නේ හදලා නැති වුණොත් මම අනිවාර්යෙන් කරන්නේ කෑම හදන එක. හැබැයි මම සාමාන්‍යයෙන් සතියේට එහෙම කෑම හදන්නේ මට එක දිගට වැඩ තියෙනවා නම් නැත්තම් මම කම්මැලි නැතුව දවස ගානේ කෑම හදාගෙන කනවා. ඒක මට ලේසි. ලේසියට වඩා ඉතින් මම හරි ආසයි එහෙම අරවනම් ඉතින් කිරි පිටි ගිලිනවා වගේනේ. ඉතින් කිසිම රහක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම කරන්නේ දවස ගානේ කෑම හදනවා. ඉතින් මේ වැඩ තමයි මම කරන්නේ. රෙදි හොදන්න තියෙනවා නම් ඒවා රෙදි හොදන දානවා සාමාන්‍ය මේ මැෂින් එකේ. දැන් අපිට වේලෙන්න දාන්න ඉඩක් මේ අප්පාර්ට්මන්ට් එකේ නැති හින්දා හේදිලා ඩ්‍රයි වෙලා ඔක්කොම වෙලා තමයි ඒක එන්නේ. මේ තියෙන අපේ කිචන් එකේ. ඉතින් සමහර අය දන්නවත් ඇති මගේ අනිත් වීඩියෝස් වල මම කිචන් එක පෙන්නලා ඇති. මේක ෂෙයාරින් අප්පාර්ට්මන්ට් එකක්. ඉතින් 6 දෙනෙක් ඉන්නවා මේකේ. ඉතින් සාමාන්‍යයෙන් මේක 6 දෙනෙක් යූස් කරන කිචන් එකක්. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ වැඩ කරපුවාම අස් කරලා යන්න ඕනේ. අනික කරදරයි ඉතින් අපි වැඩ කරන වෙලාවට තව කෙනෙක් මෙතෙන්ට ආපුවම. ඒ වුණාට ඉතින් මැනේජ් කරගෙන ඉතින් හැමදේම කරගන්නවා. ඒ වගේම තමයි ඉතින් ඉක්මනට කරගන්න ඕනේ. මම අද ලේසි කෑමක් හදන්නේ. මම හදාන්නේ පසොල්ලයක්. ඉතින් සමහර අය දන්නවත් ඇති. හැබැයි මම සාමාන්‍යයෙන් ওই ටොමැටෝ සෝස් එකත් එක්ක තියෙන පසොල් එක හදලා නැහැ. සාමාන්‍යයෙන් normal පසොල් එක තමයි හදලා තියෙන්නේ. හැබැයි මම මේක චුට්ටක් කාලා බැලුවා මේක රහයි. ඉතින් මගේ විදියට හදා ගන්නවා. මේක කියන්නේ ලුණු, තක්කාලි, අල එහෙම දාලා
හොඳට තෙල් වල බැදගෙන තමයි මම මේක මගේ විදියට හදාගන්නේ. ඒ විදියට මම මාර ආසයි, මාරම රසයි. ඉතින් මේක ඉතින් පුරුද්දට හදන දෙයක් හින්දා රටේ ඉන්න යාළුවෝ ඉන්නවා නම් කාලා නැති ගොඩක් අය මේක කාලා තියෙනවා. කාලා නැති හදලා බලන්න මාරම රසයි. මම කියනවට හදලා බලන්න. මම මේ හදාගත්ත chili paste එක මම සාමාන්‍යයෙන් ගෙදර ඉන්න දවසට, ඒ කියන්නේ නිවාඩු දවසට chili paste එකක් සීනි සම්බෝල එකක් හදා ගන්නවා. මොකද ඒක එතකොට මට ලේසියිනේ උදේට පාන් කෑල්ලක් හරි ඔයාලා දන්නවා ඇති මම වීඩියෝස් වල ගොඩක් පාන් කන ගමන් තමයි වීඩියෝස් කරන්නේ. ඉතින් ඒ ලේසි කෑමනේ. ඉතින් සාමාන්‍යයෙන් මම ගෙදර හදාගන්න දේවල් එක්ක තමයි මම මේ පාන් කන්නේ. තව දෙයක් තමයි මේ අප්පාර්ට්මන්ට් එකේ මගේ යාළුවත් ඉන්නවා. එයාගේ ෆැමිලි එකත්. ඉතින් සාමාන්‍යයෙන් හොඳ කෑමක්, ඒ කියන්නේ ස්පෙෂල් කෑමක් හදපුවාම අපි දෙන්න ෂෙයා කරගන්නවා. ඉතින් අද එයා හදලා තියෙනවා කෑමක්. ඒක නිසා මට දැන් රැට පසොල්ලා කන්න ඕනේ නැහැ. පසොල්ලා හෙට වැඩට යන්න මේක තියාගන්නවා. ඉතින් මම මේක මුලින්ම නිවෙන්න තියෙනවා මේ බත් එක කන ගමන්. ඒතකොට ලේසියි. මොකද සාමාන්‍ය උණුවෙන් කෑම පෙට්ටි වලට දාන්න හොඳ නෑනේ කෑම. ඒක නිසා. දැන් ඉතින් මම කන්න යන්නේ මට මාර බඩගිනි. බඩගින්නට වඩා ටිකක් නෙමෙයි. ඉතින් මහන්සි සාමාන්‍යයෙන් ඉතින් කාලා මම එකපාර වොෂ් දාන්න යන්නේ නැහැ. ඉතින් මෙම කාලා ටිකක් වෙලා ඉඳලා තමයි ආයේ ෆෝන් එක උබලා කරලා තමයි වොෂ් එකක් දාන්න යන්නේ. ඉතින් මේ වැඩ ටික ඉවර වෙද්දි ඉතින් 12 පහු වෙලා තියෙන්නේ. ඉතින් බඩ පැලෙන්න මම කෑවා. දැන් මගේ මේ පසොල්ල එක නම් චුට්ටක් ඉතින් නිමිලා. ඒ උනාට දුම් දාන වලට පේනවද? හැබැයි කැම්පේටියට දාන්න පුළුවන්. මම දැන් ඒක කැම්පේටියට දාලා ඊට පස්සේ වලන් ටිකත් හොදලා ඊට පස්සේ මම කිචන් එකත් අස් කරලා මම අද මොප් කරන්නේ නැහැ. කිචන් එක සාමාන්‍ය රෑ හින්දා මම සාමාන්‍ය රෑට මොප් කරන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් පාන්දරත් ඇවිල්ලා එහා කාමරේ ආයේ උයන නිසා. ඉතින් මම කරන්නේ මේ ටික අතු ගාලා කරලා මම ආයේ රූම් එකට යනවා. ටිකක් රෙස්ට් එකේ ඉන්න. ඉතින් මම ඒ ටික වීඩියෝ කරේ නෑ. දැන් මම ওই වොෂ් එකක් දාන්න යන්නේ. ඉතින් ඊට පස්සේ වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මම සාමාන්‍යයෙන් මගේ ස්කින් කෙයාර් රූටින් එක, නයිට් ස්කින් කෙයාර් රූටින් එක පටන් ගන්නවා. ලොකු දේවල් නෑ. ඉතින් ලොකු විචුරණ කරන්නේ නෑ. පොඩියට ඉතින් මගේ මූණ ගැන හිතනවා. නෑ සාමාන්‍යයෙන් මම මගේ මූණ ගැන හිතනවා. ඉතින් මම හිතනවා ගෑල් ළමයි ඔක්කොම ඉතින් මේ වගේ තමයි කියලා. ඉතින් මමත් ගෑල් ළමෙක් නෑනේ. ඒක නිසා ඉතින් ඔන්නෝම ඉතින් උලලා ඊට පස්සේ මම ලිප් බාම් එක නම් කොහොමත් අමතක කරන්නේ මේ. ඉතින් මගේ ගොඩක් තොල වේලෙනවා. ඒක නිසා ඉතින් මෙහිමයි වෙන්නේ. මම සාමාන්‍යයෙන් හවසට කියන්නේ ගෙදර ඉන්න දවසට නම් උදේ හවසයි දෙකේම පහන තියෙනවා. හැබැයි වැඩ තියෙන දවස්වලට රැයට ඇවිල්ලා කීය වුණත් පහන තියලා තමයි නිදාගන්නේ. සාමාන්‍යයෙන් මගේ පොසිටිව් මයින්ඩ් එක හදාගන්න තමයි මම මේ හැමදේම කරන්නේ. මගේ මූණ ගැන මම හිතනවා වගේ මගේ කොණ්ඩේ ගැනත් හිතනවා. ඉතින් ඒකෙන් මම සාමාන්‍යයෙන් රැට විටමින් 2-3ක් බොනවා. ඉතින් මේ වගේ දේවල් තමයි වැඩ ඇරලා මම ඇවිල්ලා කරන්නේ. ඉතින් මම ලස්සන තව වීඩියෝ එකක් අරන් එන්නම්. ගිහින් එන්නම්. බයි.